සුබ දවසක් යාළුවනේ. මම අද ගෙනාවා මගේ 17 වෙනි ප්ලාන්ට් සේල් එක. අංක 1ට තියෙනවා ලිප්ස්ටික් එකක්. දිගට වැල ගිහිල්ලා රතු පාට මලක් තමයි තියෙන්නේ. මේක රුපියල් 250යි. අංක 2 කහ පාට මලක් පිපෙන වැලක් දිගට වැලක් තියෙන්නේ. ඒක දිගටම තියෙනවා. ඒක රුපියල් 200යි. අංක 3 ලස්සන ෆෝටෝස් එකක්. මේක රුපියල් 150යි. අංක 4ට තියෙන්නේ තැඹිලි පාට ඔරෙන්ජ් බටර්ෆ්ලයි ඔරෙන්ජ්. මේක මේ පොට් එකේ මල් දෙකක් තියෙනවා නිරෝගී පැලයක්. මේක රුපියල් 250යි. අංක 5ට තියෙන්නේ මේක දම් පාට මලක් මල් කැකුලක් එනවා ඉස්සෙල්ලම මල. මේකේ පැල 4ක් විතර තියෙනවා බුෂ් එකක්. මේ ප්ලාන්ට් එකම රුපියල් 500යි. මේකේ මල නම් දම් පාටයි. 500යි. අංක 6ට තියෙනවා අයිරිෂ් ප්ලාන්ට් එකක්. ඒ ප්ලාන්ට් දෙකක් තියෙනවා. මේක රුපියල් 100යි. අංක 7ට තියෙනවා ඇග්ලොනිමා. මේක රුපියල් 250යි. අංක 8 කහ කරඳ. මේ ප්ලාන්ට් එක රුපියල් 50යි. ඊට පස්සේ තියෙනවා අංක 9. අංක 9ට තියෙනවා එපීෂියා පඳුරක්. මේකේ රතු පාට මලක් තමයි පිපෙන්නේ. වැල දිගට වැල් ගිහිල්ලා තියෙනවා. රතු පාට මල් තියෙනවා. පැල 5ක් විතර තියෙනවා. හරිම ලස්සනයි. මේක හැඟින් පොට් එකට දාලා එල්ල ගන්න විතරයි තියෙන්නේ. මේක රුපියල් 200යි. අංක 10 විසිතුරු ශාකයක්. මේකේ හරි ලස්සන මේ චූටි චූටි පැල ගොඩක් දානවා ඉක්මනටම. මේක රුපියල් 200යි. අංක 11 ඒ විසිතුරු ශාකයක්. මේකෙන් රතු පාට ලස්සන මලක් තියෙනවා. මේකේ පැල 3ක් තියෙනවා. මේ පැල තුනම රුපියල් 200යි. අංක 12ට තියෙනවා දම් පාටයි සුදු පාටයි මලක් තියෙන ඇෆ්‍රිකන් වයලට්. මේකේ පැල දෙකක් තියෙනවා. බුෂ් එකක් වගේ තියෙන පැල දෙකක් තියෙනවා. ඒකේ චූටි පැල ඉක්මනට දානවා. මේක රුපියල් 250යි. ඊට පස්සේ අංක 13 උස ඇග්ලෝනිමා පඳුරු ගස් දෙකක් තියෙනවා. මේකෙන් මේ පඳුරු දෙකම රුපියල් 300යි. ඊට පස්සේ අංක 14ට තියෙන ඇග්ලෝනිමා එකක්. මේකත් රුපියල් 250යි. ඊට පස්සේ අංක 15. අංක 15ට තියෙන්නේ ලස්සන පොපි මහ කට නැති පොපි. මේක රුපියල් 100යි. අංක 16ට තියෙනෙත් ඇග්ලොනිමා එකක්. මේකත් රුපියල් 100යි. අංක 17ට තියෙනෙත් ඇග්ලොනිමා උස ගහක් කට් කර ගන්නත් පුළුවන්. මේක රුපියල් 250යි. අංක 18ට තියෙනෙත් ඇග්ලොනිමා අලු පාට. මේක රුපියල් 100යි. ඊට පස්සේ අංක 19ට තියෙන්නේ කැලිඩියම් එකක්. මේක රුපියල් 100යි. මේක විස්තර ශාකයක්. අංක 20 මේකත් රුපියල් 100යි. අංක 21 ඇග්ලොනිමා එකක් රුපියල් 100යි. අංක 22 කෝලියාස්. මේකත් රුපියල් 50යි. අංක 23 එපීෂියා. මේක රුපියල් 150යි. ඉතින් යාළුවනේ මගේ ප්ලාන්ට් නිරෝගී කියලා හිතනවා නම්
මගේ ප්ලාන්ට් නිරෝගී කියලා හිතනවනම් මට මැසේජ් එකක් දාන්න. සුබ දවසක්.